දරුවන් හැම දිනාටම ආයිබෝවන් පහ ශ්‍රේණිය බුද්ධ ධර්මය සත්සතිය. පළවෙනි පාඩමේනේ අපි තාම ඉන්නේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි සතිය සම්බන්ධයෙන් මුලින්ම. අපි 6 වෙනි සතියේ කොයි ආකාරයෙන් ගත වුණාද කියලා. එහෙම නැත්නම් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ 6 වෙනි සතියේ ගත කළ ආකාරය සම්බන්ධයෙන් කෙටියෙන් විමසා බලන්නට අපි දැන් පිවිසෙමු පාඩමට. 6 වෙනි සතිය ටිකක් වෙනස් වුණා දරුවනේ. බුදුහාමුදුරුවෝ 6 වෙනි සතියේ ගත කරන්නට තෝරාගත්තේ මිදෙල්ල කියන ගස් වර්ගය. මේ මිදෙල්ල කියන ගහ යට බුදුහාමුදුරුවෝ වාඩි වෙලා සමාධි සුවයෙන් ගත කරන්න පටන් ගත්තා. හැබැයි කාලගුණය බොහොම නරක විදියට වෙනස් වෙන්න පටන් ගත්තා. හුලං හැමුවා ඒකම මහ වැස්සක් කඩා වැටෙන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ සමහර විට මේ වැස්ස අපේක්ෂා නොකලා විය හැකි. ඉතින් කාලගුණයනේ ස්වභාව ධර්මයේ. දැන් බුදු පියාණන් වැඩ ඉන්නේ මිදෙල්ල ගහ යට. හැබැයි එතන ආරක්ෂාව මදි. මොකද වුනේ? දැන් කවුද බුදුහාමුදුරුවන්ව වැස්සෙන් ආරක්ෂා කරගන්නට ඉන්නේ? දෙවිවරුන්ට ඒක කරන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන එක ප්‍රශ්නයක් තමා. ඒත් දෙවිවරුන්ට කලින් ඒක අවබෝධ කරගත්තේ ස්වභාව ධර්මයට සම්බන්ධ සතෙක්. නිකන් සතෙක් නෙවෙයි, සර්පෙක්. මහා විශාල නාගයෙක්. මේ නාගයව හඳුන්වනවා මුචලින්ද නාගයා කියලා. එහෙම නැත්නම් මුචලින්ද නා රජ්ජුරුව කියලා. ඉතින් විශාල නාගයෙක්නේ. සාමාන්‍ය පොඩි නයි පැටියෙක් හරි එහෙම නෙවෙයිනේ. මේ මුචලින්ද නාගරාජයාට ඕමනා වුණා මේ බුදු වෙලා ඉන්න උතුම් පුරුෂයාව වැස්සෙන් ආරක්ෂා කරගන්නට. වැස්සෙන් නොතිමී උන්වහන්සේව රැක ගන්නට. බලන්න එතන ඇතිවෙච්ච සම්බන්ධය සහ මේ නාගරාජයා බුද්ධත්වයට එහෙම නැත්නම් බුදු වෙච්ච මේ උතුම් මනුස්සයාට උතුම් පුරුෂයාට සලකන්නට හිතපු විදිහ. මේව තමයි ඔබ හිමිහිට අවබෝධ කරගත යුත්තේ. මොකද සමහර විට එක සැරේටම මේ 5 වෙනි වසරේ දරුවෙකුට නාගයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුව වටේ එතුණා පෙනේ හිසට උඩින් තිබ්බා කියලා කිව්වහම පොඩි වෙනසක් හිතේ ඇති වෙන්නට පුළුවන්. අපෝ ඒක චර හොඳ වැඩක් නෙවෙයි වගේනේ. අපි සාමාන්‍ය ජීවිතයේදී අපි සර්ප කොට්ටාස වලට බයයිනේ. අපට හානි පැමිණෙයි කියන හැඟීම නිසා. ඉතින් මෙතනත් අපිට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට හානි කරන්නද නායා ආවේ කියලා. නෑ. බුදුහාමුදුරුවන්ට එහෙම කාටවත් හානි කරන්නට බෑ. ඒක වෙනම කතාවක්. නමුත් මෙතනදී නායා ඉදිරිපත් උනේ බුදු පියාණන් වහන්සේව වැස්සෙන් සහ සුළඟින් ආරක්ෂා කරන්නට. සුළඟින් කොහොමද ආරක්ෂා කළේ? බලන්න රූප සටහන දිහා. නායා එතුණා බුදු පියාණන්ගේ සිරුර වටේ. සිරුර වටේ කියන්නේ සිරුර ගත කරගත්තේ නෑ. සිරුරට ඈතින් නායා විශාල දරණයක් ගැහුවා. දරණය කියලා කියන්නේ ඔබට බලා ගන්න පුළුවන් මේ වලලු කීපයක් හදාගෙන තිනවනේ නායා නේද? මෙන්න මේ වලලු කීපෙට තමයි දරණු කියලා කියන්නේ. එහෙම කරලා බුදු පියාණන්ගේ හිසට මතින් ශීර්ෂයට මතින් තමන්ගේ විශාල පෙනය තියාගත්තා. දැන් ඉතින් බුදුහාමුදුරන්ට හුළංග එච්චර එන්නේ නෑ. වැස්සෙන් කොහොමවත් තෙමෙන්නෙත් නෑ. ඒ නිසා බුදු පියාණන්ව මේ 6 වෙනි සතියේ මිදෙල්ල ගහ යට වැඩ සිටි සමාධි සුවයෙන් මිදෙල්ල ගහ යට වැඩ සිටි බුදු පියාණන්ව සුළඟින් සහ වර්ෂාවෙන් ආරක්ෂා කරගත්තේ මුචලින්ද කියන නාගයා. මේ මුචලින්ද නාග දරණය ඒකත් 6 වෙනි සතියේට අයිති අතිවිශේෂතාවක්. මුචලින්ද නාග දරණය. ඉතින් දරුවන් විශේෂයෙන් මතක තියාගත යුතු වන්නේ බුදු පියාණන් වහන්සේව වැස්සෙන් සහ සුළඟින් 6 වෙනි සතියේදී ආරක්ෂා කරගත්තේ මොන ගහ යට හිටියේ? මිදෙල්ල ගහ යට. මිදෙල්ල ගස් සෙවණේ වැඩ සිටි සමාධි සුවයෙන් වැඩ සිටි බුදු පියාණන්ව වැස්සෙන් සහ සුළඟින් ආරක්ෂා කරගත්තේ මුචලින්ද කියන නාග රාජයා. කිසිම හානියක් නැහැ. සාමාන්‍යයෙන් හිත දියුණු කරපු ඒ වගේම උතුම් ගති පැවතුම් සහිත විශේෂයෙන් බුදු පියාණන් ගැන ඉතින් එහෙම ලොකුවට වෙනම කතා නොකරත් ඒක අපිට තේරුම් ගන්නට පුළුවන්. මොකද බුදු කෙනෙකුට එහෙම හානි වෙන්නේ නැහැ කියලා. මේකත් විශේෂ දෙයක් ඉතින්. බුදුවරයෙකුට එහෙම හානි කරන්නට බෑ. අනිත් එක මේ නාගරාජයා එතනට ඇදුනේ හානි කිරීමේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒකත් විශේෂතාවක්. මොකද සාමාන්‍යයෙන් සර්පයෙකුට ඒ වගේ හැඟීමක් ඇති වෙන්නට තරම් බුදු පියාණන්ගේ සත්ව කරුණාව එහෙම නැත්නම් බුදු පියාණන්ගේ මෛත්‍රිය කරුණාව අතිශය ප්‍රබල විය යුතුයි. මතකයිනේ 6 වෙනි සතිය මිදෙල්ල ගහ මුල මුචලින්ද නාග දරණය. ගෞතම බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධත්වයේ ලැබීමෙන් පස්සේ තමන් වහන්සේ සම්බුදු බවට පත්වීමෙන් පස්සේ ජයශ්‍රී මහා බෝධිය
අසල එහෙම නැත්නම් ජයශ්‍රී මහා බෝධිය ඇසුරු කොටගෙන ගත කළ අවසාන සතිය. සත්වෙනි සතිය. සත්වෙනි සතිය බුදුහාමුදුරුවෝ ගත කළේ රාජායතනය නමින් හැඳින්වෙන කිරිපලු නුග රුක මුල. නුග රුක නුග ගහක් තියෙනවා. ඒක හඳුන්වන්නේ රාජායතනය කියලා. කිරිපලු නුග රුක මුල තමයි සමවත් සුවයෙන්, ඒ කියන්නේ සමාධි සුවයෙන් බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ ගහ මුල. මේ සතියත් කිසිම බාහිර ප්‍රශ්නයකින් තොරව කෙවිච්ච සතියක් හැටියට තමයි සටහන් වෙන්නේ කියවෙන්නේ. පළවෙනි සතියේ නම් යම්කිසි විපර්යාසයකට භාජනය වුණා, යමහා මහ ප්‍රාතිහාර්ය පාන්නට සිද්ධ වුණා. දෙවෙනි සතියේදී බුදු පියාණන් ගත කළ වියදරුවන් මතක් කරගන්නට මොකද කොහොමද ගත වුනේ? අනිමිස ලෝචනයෙන්. තුන්වෙනි සතියේදී රුවන් සක්මණින්. හතරවෙනි සතියේ ගත කළේ බුදු පියාණන් වහන්සේ රුවන්ගේ ඇතුලේ. පස්වෙනි සතිය ගත කළේ සමාධි සුවයෙන් ගත කළේ සතිය යම්කිසි ආකාරයක විපර්යාසයකට භාජනය වුණේ යම දූවරුන් එහෙම නැත්නම් මර දූවරුන්ගේ පැමිණීම නිසා. හයවෙනි සතියේදී බුදුහාමුදුරුවෝ මූණ පෑවා කාලගුණික විපර්යාසයකට, වර්ෂාව ආවා, සුළඟ ආවා, මුචලින්ද නාගදරණයෙන් සුරක්ෂිත වුණා. හත්වෙනි සතියේදී කිසිම බාහිර බලපෑමක් ඇති වෙලා නැහැ. උන්වහන්සේ කිරිපලු නුග රුක මුල, ඒ රුකට නමක් තියෙනවා, නුග ගහට නමක් තියෙනවා රාජායතන කියලා. ඒකත් දරුවන් මතක තියාගත යුතුයි. සමාධි සුවයෙන් හත්වෙනි සතිය ගත කළා කිරිපලු රාජායතන කිරිපලු රුක මුල. පාඩම අවසානයේදී අපිට ගාතාවක් ලබා දීලා තියෙනවා. පුහුණුවට කියලා දීලා තියෙනවා. පුහුණුවට කියලා කියන්නේ පුරුදු වෙන්න කියලා. ඇයි මේ ගාතාව ලබා දීලා තියෙන්නේ? මේ ගාතාව යම්කිසි ආකාරයක විශේෂ ගාතාවක්. හේතුව බුදු පියාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුවෝ සත්සතිය ගත කළ ආකාරය, එහෙම නැත්නම් සත්සතිය ගත කර තැන් සිහි කරමින් බුදුහාමුදුරන්ට වදින ආකාරයේ ගාතාවක් මේක. අපි කියමුද ගාතාව? පඨමං බෝධිපල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්තං රතනහගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතං මුනි සේවිතං. පඨමං බෝධිපල්ලංකං පළවෙනි සතිය බෝධි මූලයේමයි. ဒ ුතියංච අනිම්මිසං දෙවෙනි සතිය අනිමිස ලෝචන පූජාවෙන්. තතියං චංකමනං සෙට්ටං තුන්වෙනි සතිය රුවන් සක්මණින්. චතුත්තං රතනාගරං හතරවෙනි සතිය රුවන්ගේ ඇතුළත, රතනාගරං රුවන්ගේ ඇතුළත. පංචමං අජපාලංච පස්වෙනි සතිය ගත වුණේ අජපාල නුගරුක මුල. මුචලින්දේන චට්ටමං සයවෙනි සතිය ගත වුණේ මුචලින්ද නාග දරණේ. සත්තමං රාජායතනං සත්වෙනි සතිය කිරිපලු නුගරුක මුල රාජායතන නමින් හැඳින් වූ. වන්දේතං මුනි සේවිතං. මේ සති 7 ගත කරපු තනින් තන සති 7 ගත කරපු බුදු පියාණන් වහන්සේ අපි নমස්කාර කරනු කියලා තමයි ගාථාවේ කියවෙන්නේ. ඉතින් ගාථාව පාඩම් කරගන්න. ගාථාව පාඩම් කරන්න කිසි අමාරුවක් නැහැ. ලස්සන විදියට වචන යොදච්ච ගාථාවක්. අනිත් එක ගාථාව පාඩම් කිරීමෙන් අපට ලොකු උපකාරයක් ලැබෙනවා. මොකද බුදු පියාණන් වහන්සේ කොයි සතියේ කොතන කොයි විදියටද හිටියේ කියන එක මතක් කරගන්න ලේසියි. හොඳයි දරුවනේ, එහෙමනම් අපි සත්සතිය සම්බන්ධයෙන් ගත කර එහෙම සත්සතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සම්පූර්ණ පාඩම් මාලාව මෙතනින් අවසන් කරනවා. ඔබට කිසියම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් අප වෙත යොමු කරන්න. අපේ Facebook පිටුව තියෙනවා learn with අතුල. ඒකේ අපේ දුරකථන අංකයක් යොදලා තියෙනවා. කැමති නම් ඒකට ප්‍රශ්නයක් වුණත් යොමු කරන්නත් පුළුවන්. ඉතින් ඔබට තියෙන ඒ වගේ කියන්නේ පාඩම සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න කමෙන්ටුවක් හැටියට උනත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එහෙනම් අපි මෙතනින් සමුගන්නවා. පාඩමට සහභාගී වූ හැම දිගටම සම්පූර්ණ පාඩම හැම එකටම සහභාගී වූ හැම දරුවෙකුටමත් හැම වැඩිහිටියෙකුටමත් බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන්. නැවත ඊළඟ පාඩමකින් හමු වෙමු.